Hello friends. එහෙනම් අපි බලමු සර්කිට් හදාන්න පටන් ගන්න අයට අවශ්‍ය බඩු මොනවද කියලා. මේ වගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. අපි කෙටි ගන්න මේ ගන්න සාමාන්‍යයෙන් දිග එකක් තමයි ගන්න. දිග කිව්වට මේක මේ සයිස් තමයි. ඊට පස්සේ අපි මේක ඕපන් කරගෙන බලමු. මේ වගේ තමයි ඒක තියෙන්නේ. ඔය සිදුරු පිටිපස්සෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති ගම් ටේප් එකක් තියෙනවා. ඒක ගලව ගත්තොත් ඔයාලට කැමැත්තෙන් එක තියලා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වුණාට එහෙම කරන්න එපා. මේ අපි දැන් මේක අතේ තියන් පාවිච්චි කරනකොට ඒක අපිට අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. ඊළඟට අපිට මේ වගේ ජම්පර් වයර් අවශ්‍ය වෙනවා. මේවට කියන්නේ ජම්පර් වයර්. මේක ඉතින් මම පෙන්නන්න ඉස්සෙල්ලාම මේල් ටු ෆීමේල් එකක්. ඒක අපිට අවශ්‍ය වෙනවා. ඒ වුණාට අපි මුලදී භාවිතා කරන්නේ මම ඊළඟට පෙන්නන වර්ගයේ ජම්පර් වයර් තමයි. ඒවා මේල් ටු මේල් ඒවා. මම මේ වගේ ගලව ගත්ත ඒවා තමයි තියෙන්නේ. ඒවා සෙට් එක තියෙනකොට ඒක ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන 9 වෝල්ට් බැටරි එකක් තමයි අරන් තියෙන්නේ. ඒක දන්නවනේ ඉතින් මම සඳහන් කරලා තියෙනවා මේක මේක රින විදිහට. ඊළඟට මම මේ වගේ පොඩි පැකට් එක තමයි දාන් ඉන්නේ චෝටු පට්ටික. මේ තියෙන්නේ බඩ් ටික. මම මෙතනදී පාට 5කින් LED 5ක් අරන් තියෙනවා. අපි ඒක මේ වගේ පැත්තෙන් තියාගමු. ඊළඟට බලමු මොනවද ගන්න කියලා. CI microfarad කැපැසිටර් එකක් තමයි මේ තියෙන්නේ. ඒක අපේ වැඩවලට ඇති වෙයි කියලා හිතනවා. ඊට පස්සේ D400 ට්‍රාන්සිස්ටර් එකක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. ඊළඟට මම මෙතනදී ප්‍රතිරෝධක ටික තව LDR එකයි පෙන්වන්න යන්නේ. මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නේ තැඹිලි පාට 3යි රත්තරන් පාට වායක ඒ සෙට් එක තියෙන එක තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඒක 33යි කිලෝ ඕම්. ඒකේ මම මෙතනදී ප්‍රතිරෝධක දෙකක් භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී 10 කිලෝම තමයි මම ඔයාලට පෙන්නුවේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ
1 කිලෝ ප්‍රතිරෝධකයක්. ඊළඟට මම ඔයාලට මෙතනදි පෙන්නන්නේ 100 කිලෝ ප්‍රතිරෝධකයක්. ඒ වගේ දෙක බැගින් තමයි ගන්නෙ. මෙතන LDR එකක් මේ වෙන්නන්නේ ඔයාලට. ඉතින් ඔය දේවල් ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.